හරි අපි එන හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මේ රෙකෝඩ් කරන එක පස්සේ YouTube කරා බලලා අපේ දරුවොත් ඉඳී. එතකොට මේ තියෙන්නේ අපි පයිලට් පේපර් ඩිස්කෂන් එක 2025 30 අතර සම්පූර්ණ සිලබස් එක කවර් කරන නිසා විශේෂයෙන් මේ පාරේ පේපර් එකේ අපි ටාගට් කරලා ලකුණු ප්‍රමාණයක් ලැබෙන පේපර් එකක පේපර් ඩිස්කෂන් එක තමයි යන්නේ. ඉතින් ෆිසිකලු තමයි දෙනෙක් මෙතන ඉන්නේ ඉඳලා සමහර වීඩියෝ එකේදී යම් යම් ශබ්ද බද්ද සහ පොඩි නොයිසස් ආවොත් ඒක ගණන් ගන්න එපා. එතකොට අපි ඩබල් AT වතුර බෝතලයකින්ම වතුර උගුරක් බීලා අපි වැඩේ පටන් ගමු. right. එතකොට 2000 මේ පේපර් එකේ මුලින්ම අපි සෙෂන්ස් දෙකකට මේ පේපර්ස් එක කළා. ඒතර මේක දැන් බලන්න ඉන්න ඕන අය ගන්න ඕන පොඩි අදහස් තියෙනවා මේකේ. පළවෙනි එක තමයි අපි ඉංග්‍රීසි මීඩියම් ළමයිට මේ පේපර් එක දුන්නම අපි හොඳට perform කරනවා කියලා හිතපු කට්ටිය සමහරට perform කරලා තිබ්බේ නැහැ. එතකොට සිංගල් මීඩියම් මේ කට්ටියට අපි මේ පේපර් එක දුන්නා සමහරට අපි හිතුවට වඩා හොඳට ලියපු අවස්ථා තියෙනවා. ඒ කාරණා දෙකේදී මේකළු පේපර් එකට approach වෙච්ච විදිය තමයි ඒ වෙනස තියෙන්නේ. එක අපි දුන්න වෙලාව කියන එක හවස් වරු සෞදේවරු විතර යම් මේකක් තියෙනවා. ඒට අමතරව මේ පේපර් එකට ඕගොල්ලෝ අප්‍රෝච් වෙද්දි පළවෙනි සිලබස් එකේ පළවෙනි පේපර් එකට ඕගොල්ලෝ අප්‍රෝච් වෙද්දි ඕගොල්ලෝ පොඩි චකිතයක් තියෙනවා. එතකොට තියෙන කතන්දරේ තමයි ඕගොල්ලෝ හැම වෙලාවෙම ඕගොල්ලෝ දැනගන්න ඕන කාරණේ තමයි මෙන්න මේක. මොකද්ද මේ කාරණය? අපි විභාගයේදී විශේෂයෙන් අලුත් සිලබස් එකට යද්දී ඒකේ ෆස්ට් පේපර් එකට යද්දී හෝ සෙකන්ඩ් පේපර් එකට යද්දී පරණ පාස් පේපර්ස් බලලා ගියාම පේපර් ස්ට්‍රක්චර්ස් මාරු වෙනවා. ඒතකොට තමුන් දන්නම දේවල් තමයි. තමුන් දන්නවා. තමුන් ඒ සම්බන්ධයෙන් තමුගේ නොලෙජ් එක තියෙනවා. කරන්න පුළුවන්. හැබැයි හැම වෙලාවෙම ඕගොල්ලෝ පුරුදු වෙලා යනවා. මේ කියන ප්‍රශ්නේ මේ කියන තැන තමයි පේපර් එක තියෙන්නේ කියලා. හැබැයි පේපර් එක ගත්තාම ඒ කියන තැන නෙමෙයි ඒ කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට ඇත්තට මොකද වෙන්නේ? ඕගොල්ලෝ පොඩ්ඩක් යම් මානසික ව්‍යාකූලත්වයකටපත් වෙනවා. ඒතර පළවෙනි එක තමයි මේ වගේ අලුත් සිලබස් එක අලුත් පේපර් එකක් එක්දී ඔයා දැනගන්න ඕන මෙහෙම පේපර් එකක් සිලබස් එක මෙහෙම වුණාට මෙහෙම පේපර් එකක් කලින් ඇවිල්ලා නැහැ. දැන් අද දවසේ යම් සාර්ථකත්වයක් නිසා ඕගොල්ලෝ කලබල නොවී බය නැතුව පේපර් එක ලියන්න හේතුව තමයි පේපර් එක ලියන්න කලින් අපි මේ පිළිබඳව ඕගොල්ලන්ට යම් කිසි දැනුවත් කිරීමක් කළා. ඒතර ඕගොල්ලෝ දන්නවා මම දන්න සිලබස් එක තමයි තියෙන්නේ. මං කරපු ටික තියෙන්නේ. පරණ පාස් පේපර්ස් වල වගේම ප්‍රශ්න තියෙන්නේ. හැබැයි පේපර් වල තියෙන තැන් පේපර් එකේ ප්‍රශ්න අහන තැන් වල වෙනසක් වෙන්න පුළුවන්. එහෙනම් මේ පාර විභාගයට යද්දී අර මුළු සිලබස් එකම කවර් කරපු පේපර් එකක් එනවා. මේ මම මේ කරන පේපර් එක තරම් අමාරු පේපර් එකක් ඉන්නේ නැහැ. හැබැයි මේකින ඔක්කොම කන්ටෙන්ට්ස් ටික තියෙනවා. ඒට අමතරව පේපර් එක අතර ගත්තාම ගිය පාර සිලබස් එකේ පේපර් එක තිබි ස්ට්‍රක්චර් එක බලාපොරොත්තු වෙන්න එපා. යම් ස්ට්‍රක්චර් ඒ කියන්නේ රාමුවේ චේන්ජ් එකක් වෙනසක් තියෙන්න පුළුවන්. එහෙම කළා කියලා කලබල වෙන්න එපා. එතන මම කිව්වා වගේ මුලින්ම පේපර් එක අතර ගන්න, පේපර් එක සම්පූර්ණ එකපාර පුඩින් පල්ලෙන් කියවන්න, කියවලා විනාඩි 10ක් කොහොමද ඔයගලන්ට ලැබෙනවනේ. කියවලා සාමාන්‍ය සූදානම් ශරීරයක් එක්ක ඕගොල්ලෝ පේපර් එක ලියන්න පටන් ගන්න. එහෙනම් අද දවසේ ඔයගලන්ට මේ වීඩියෝ තුනකින් තමයි මේක බලන්න ලැබෙන්නේ. පළවෙනි වීඩියෝ එකේදී අපි ඒ කොටස සාකච්ඡා කරනවා. ඒ කොටසේ මුල් ලකුණු කීයක් ලැබෙනවද? ලකුණු ඔයගොල්ලෝ දැන් දන්නවා. ඒ කොටසේ ලකුණු 40ක් ලැබෙනවා. ඒ කියන්නේ අපි ඕකට කියලා කියන දරු OTQ. අපි ගත්තොත් OTQ කියලා කියන්නේ වාස්තවික කියන එක. OTQ කියලා කියන්නේ objective test questions කියන එක. ඒතර ඒකෙදී අපි දන්නවා එකක් MCQ වෙන්න පුළුවන්. අනිත් එක හරියට true or false වෙන්න පුළුවන්. ඔයාට යා කරන්න දෙන්න පුළුවන්. හිස්ටන් පුරවන්න දෙන්න පුළුවන්. ඔන්න ඔය කියන කරුණු වලින් ඔයාට එන්න පුළුවන්. හරි යමු අපි දැන් පළවෙනි ප්‍රශ්නේ ඉඳන් අපි සාකච්ඡා කරන් යමු. සුපුරුදු බඩි සාමාන්‍ය පේපර්ස් වල තියෙනවා වගේ පළවෙනි ප්‍රශ්නේ වගේ අහලා තියෙන්නේ මොකද්ද? බේසික් මැතමැටික්ස් නැත්තම් පළවෙනි පාඩමෙන් තමයි අහලා තියෙන්නේ. පළවෙනි පාඩමෙන් අහද්දී මෙතන පේනවනේ. පළවෙනි පාඩමෙන් අහද්දී කියාද දෙකක් A වර්ගයේ දාන්න A ඍණ 10 කියලා අහලා තියෙනවා. එතකොට සාධක අපි හොයද්දී කොහොමද කරන්නේ? සාධක හොයද්දී ඔයා මේ 2යි 10යි වැඩි කරනවා. 10යි 2යි ඍණ 10යි කියලා කියන ඍණ 20යි. ඔයා මේකේ සාධක හොයනවා. ඍණ 20 හැදෙන්න පුළුවන් කොහොමද? එක්කෝ ඍණ 10 වරක් 2 නැත්තම් 10 වරක් ඍණ 2. තේනද? 5 වරක් ඍණ 4 ඍණ 5 වරක් 4. මට ඕන වැඩි කළාම ඍණ 20 එන්නත් එකතු කළාම ධන 1 එන්නත් තමයි මට එන්න ඕන. එහෙම කළාම සාධකය ලියන්නේ මොකද්ද? 5 වරක් ඍණ 4. එහෙනම් ඔයා මේක නැවත ලියා ගන්නවා. දෙකක් A වර්ගයේ ධන
5ක් a ඍණ 4ක් a ඍණ 10 කියලා තියෙනවා. 5ක් එකෙන් 4ක් a අඩු කළාම ධන a තියෙනවා. එහෙනම් මේක වෙනස් වෙලා නැහැ. දැන් බලනවා මේ දෙකට පොදු මොකක්ද කියලා. right. අපිට මෙතනදි ගන්න පුළුවන් ඔයාට a එකක් එළියට ගන්න පුළුවන්. 2ක් a ධන 5 කියලා එනවා. ඍණ 2ක් එළියට ගන්න පුළුවන්. 2ක් a ධන 5 කියලා එනවා. එහෙනම් පළවෙනි වරහන පොදුවේ එළියට ගත්තා 2ක් k ධන 5යි අනිත් එක a ඍණ 2යි උත්තරේ. මේ ප්‍රශ්නේදී මේ පාඩ පේපර් එකේදී ඔයාලට එන්න පුළුවන් මේ තියෙන වර්ග සමීකරණයට අමතරව වර්ග දෙකක අන්තරයක් අහන්නත් පුළුවන්. හරිද? ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. වර්ග දෙක අන්තරයක් අහන්නත් පුළුවන්, සාධක අහන්නත් පුළුවන්. right. එතකොට උත්තරේ මොකක්ද එහෙනම්? උත්තරේ a ඍණ 2ක් a ධන 5 කියන උත්තරේ මොකද්ද? පළවෙනි උත්තරේ. ඔයගොල්ලෝ හරිනම් හරි දාගන්න. මේකත් දෙවෙනි ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන පළවෙනි පාඩමෙන්මයි ඕලෙවල් කරපු නොලෙජ් එක එකක් ලියන්න පුළුවන්. සිමෙන්ති වැලි සහ ජලය පිළිවෙලින් 1:4 අනුපාතයෙන් මිශ්‍ර කිරීමෙන් කොන්ක්‍රීට් සාධන ලබයි. කොන්ක්‍රීට් මිශ්‍රණයක කිලෝග්‍රෑම් 160ක් සෑදීම අවශ්‍ය වැලි ප්‍රමාණය වනුයේ. එතකොට දරුවෝ මතක තියාගන්න කොන්ක්‍රීට් මිශ්‍රණය තමයි කිලෝ කීයද? සම්පූර්ණ මිශ්‍රණය කීයද? කිලෝ 160යි. අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් මුල් මිශ්‍රණය 160යි කියලා මෙයා කියනවා සිමෙන්ති වැලි සහ ජලය සමාන වෙනවා පිළිවෙලින් 1:4 අනුපාතයට. ඒකද වාදනවා 1:4 කියන්නේ 5යි 3යි කියන්නේ කීයද? 8යි. සම්පූර්ණ මෙතන එකතුව 8ක් තියෙනවා. ඒ කියන්නේ මුළු මිශ්‍රණය 8යි. දැන් මුළු මිශ්‍රණය කිලෝ 160ක් තියෙනවා. සිමෙන්ති වැලි සහ ජලය පිළිවෙලින් 1:4 අනුපාතයටලු දැන් බෙදෙන්නේ. ඒ කියන්නේ ඔයා දන්නවා මිශ්‍රණයක් සිමෙන්ති දැන් ඔක අනපු සිමෙන්ති ගත්තාම ප්‍රැක්ටිකලි ගත්තොත් ඕකේ ගත්තොත් සිමෙන්ති තියෙනවා කියද්ද? එකක්. ඒ වගේ කොටස් 4ක් ඒ සිමෙන්ති කිලෝවක් නම් වැලි කිලෝ කීයද? 4යි. කිලෝ වලින් ගත්තොත් ජලය කිලෝ 3ක් තියෙනවා. අන්න එහෙම කියලා ටිකයි හිතන්න සරල. ඔන්න ඕක තමයි කතන්දරේ. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? මෙයා හරිම සරලයි. කොන්ක්‍රීට් මිශ්‍රණයේ කිලෝග්‍රෑම් 160ක් හදන්න. 160ක් කියලා කියන්නේ මේ තියෙන්නේ කොන්ක්‍රීට්. මේක ඇතුලේ මේ තුනම තියෙනවා. දැන් මෙයා අහනවා කොන්ක්‍රීට් කිලෝ 160ක් හදන්න නම් මේකට අවශ්‍ය වැලි ප්‍රමාණය. දැන් මේ කොන්ක්‍රීට් කිලෝ 160 කියලා කියන්නේ ළමයි සම්පූර්ණ කොටස් කීයමද? කොටස් 8ම කියලා අපිට ගන්න පුළුවන්. ඒක තේරෙනවනේ. කොන්ක්‍රීට් එක යනුවට පස්සේ ජලයයි සිමෙන්ති වැලි තුනම තියෙනවා. දැන් මොකද කරන්නේ? ඔයා මේ කොන්ක්‍රීට් සාමාන්‍ය මේකේ කොන්ක්‍රීට් එකට ඇත්තටම හරියට ගත්තොත් කළු ගලුත් දාන්න ඕන. මේක දැන් කළු ගල් දාන්නේ නැහැ. කළු ගල් නැත්තම් කොන්ක්‍රීට් කියන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? 160ක් තියෙනවා. 160 කියලා කියන්නේ ඒ කොටස් 8ම තමයි 160. මේ අහනවා මොකද්ද? ඒකට අවශ්‍ය වැලි ප්‍රමාණය. ඔයා දන්නා වැලි වල අනුපාතය කීයද? 4යි. කෙලින්ම භාගයක් තියෙන්නේ වැලි. එහෙනම් 8 වර 4 වර 2යි 4 වරක් 1යි 2 වරක් 1යි 2 වරක් 80යි. ඔයාලට කිලෝග්‍රෑම් 80යි කියලා ආවද? ඔන්න ඕක තමයි 4 වෙනි උත්තරේ තමයි දෙවෙනි එක. තුන්වෙනි එක අපි බැලුවොත් වාණිජ්‍ය බැංකුව කොංගු ස්ථාවර පෙන්සොත වාර්ෂික 112ක පොලියක් ලබා දෙයි. පොලිය අර්ධ වාර්ෂික වැල් පොලියට ගෙවන්නේ. නම් සඵලදායි ඉංග්‍රීසි වලින් ගත්තොත් effective interest rate එක අහලා තියෙනවා. හරි. දැන් මට ඔයා කියන්න මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ පළවෙනි පාඩමෙන්ද දෙවෙනි පාඩමෙන්ද පාඩම් හතක් තියෙනවා. කීවෙනි පාඩමෙන්ද මේ අහලා තියෙන්නේ? ඔයාගේ කීවෙනි පාඩමෙන්ද අහලා තියෙන්නේ? කීවෙනි පාඩමෙන්ද? මතකද? දෙවෙනි පාඩමෙන් තමයි අහලා තියෙන්නේ. දෙවෙනි පාඩමේ තමයි අපි කතා කරන්නේ මූල්‍ය ගණිතය සහ ඒ කියන්නේ ෆයිනෑන්ෂියල් මැතමැටික්ස් කියන එක මේවා ගන්න. හරිම සරලයි. මේක වැල් පොලියට සම්බන්ධ වෙන වැල් පොලියට පස්වෙනි එකක් තමයි මේ අපි අහලා තියෙන්නේ. තේරෙනවද? හරි. බලන්න වාණිජ්‍ය බැංකුවක ස්ථාවර තැන්පත් සතා වාර්ෂික 112ක මම ඕක කරන්න ඕනේ ක්‍රම දෙකක් කියලා දුන්නා. මතකද ක්‍රම දෙක? එක ක්‍රමයක් තමයි සූත්‍රයට දාලා හදන එක. අනිත් ක්‍රමය තමයි රුපියල් 100ක් ඩිපොසිට් කළා කියලා හිතලා ගාණ හදන එක. මතකද? හරි. මෙන්න මෙහෙමයි කතන්දරේ. වැල් පොලි සූත්‍රය මොකද්ද? D සමානයි P වර 1 ධන R වල n වෙනි බලය. දැන් මෙයා කියනවා වාර්ෂික 112 පොලියක් ලබා දෙන පොලිය අර්ධ වාර්ෂික කියලා කියන්නේ මාස කීයකට සැරයක්ද මේගොල්ලෝ මේක මේ කැල්කියුලේට් කරන්නේ? මාස 6කට සැරයක්. මාස 6කට සැරයක් කියන්නේ අවුරුද්දට කී පාරක්ද? දෙපාරක්. එතකොට අපි අවුරුද්දට කැල්කියුලේට් කළොත් n කියන්නේ එක නම් මාස 6කට කැල්කියුලේට් කළොත් n කීය බවට පත් වෙනවද?
2යි. මේ පාර විභාග දේශියවත් ඇහුවොත් මේක කාර්යමය වශයෙන් නම් එන්නේ කීයද? 4යි. මේ පාර විභාග දේශියවත් මේ පාර මාසික වශයෙන් නම් මේක වැඩේ කරන්නේ එන්නේ කීයද? 12යි. ඒක මතක තියාගන්න. ඔන්න මගේ පළවෙනි ක්‍රමය. හරිද සරලයි. මම හිතනවා රුපියල් 100ක් මම තැන්පත් කරනවා කියලා. කීයද තැන්පත් කරන්නේ? 100ක්. ඒ කියන්නේ ප්‍රින්සිපල් amount එක මූලික මුදල රුපියල් 100යි. හරි. එතකොට කමන්නේ අහන්න. ඒක මම බලන් ඉන්න අයටත් ඒක වැඩ ප්‍රශ්නයක් දැන් නැහැ කියන්නේ. අපි එන්නේ. මෙතන මම කපලා 160 බෙදීම 8 වැඩි කිරීම 4 තමයි තියෙන්නේ. එහෙම ඔයාලට ඇත්තටම ඩවුට් එකක් තිබ්බොත් ඒක ලැජ්ජ නැතුව මේ අත උස්සලා හරි පෙන්නලා අහන්න. ඒකට හේතුව දැන් මේ බලන කට්ටියට පස්සේ වෙලා કોઈ ප්‍රශ්නේ අහන්න බෑනේ වගේ. හැබැයි ওই ප්‍රශ්නේ බලන කෙනාටත් එන්න පුළුවන්. එතකොට ඒක ගොඩක් වෙලාවට ඔයාට විතරක් නෙමෙයි පස්සේ බලන කෙනාටත් වැදගත් ප්‍රශ්නයක් වෙන්නදී ඔයගොල්ලෝ අහන්නේ. ඒකද බය නැතුව අහන්න. දැන් මොකද කරන්නේ? ඔයා රුපියල් හරි. රුපියල් 100ක් දැම්මොත් 100ට 12ක් යටතේ. හරි වැල් පොලිය වේවා සුළු පොලිය වේවා. රුපියල් 100ක් 100ට 12කට අවුරුද්දකට දැම්මොත්. මට ඔයා කියන්න බලන්න අවුරුද්දන් තියෙන රුපියල් 100 කීය බවටපත් වෙනවද? 112 බවටපත් වෙනවා. ඒක තේරෙනවනේ. ඒක සුළු පොලිය වුණත් වැල් පොලිය වුණත් පළවෙනි අවුරුද්දකදී වෙනස් වෙන්නේ නැහැ. මම ඔයාලට ඒක කරලා පෙන්නවනේ. හැබැයි වැල් පොලියේදී එන්න පොලියට පොලිය ඇතුළේ වැඩි වෙන එක වෙන්නේ. හරි. කෙසේ හෝ වේවා ද වැල් පොලියේ කතා කරන්නේ. රුපියල් 100ක් දැම්මොත් අවුරුද්දට පස්සේ 112කට කීයක් 100 කීය බවටපත් වෙනවද? 112 වෙන්න ඕන. හැබැයි දැන් බලමු ඔයා 100ට 12 දෙකට කඩනවා දැන්. ඒ මාස 6කට සැරයක්නේ. දැන් මොකද කරන්නේ? D සමානයි දාන්න රුපියල් 100යි එක ධන R කියලා කියන්නේ 112 නම් මාස 6කට කීයද? 106යි. එහෙනම් මෙතන මම දාන්නේ 0.06යි 106යිනේ. දැන් අවුරුද්දට මාස 6 කියලා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. අර්ධ වාර්ෂික වෙච්ච එක මම මේක දෙක බවටපත් වෙනවා. සයන්ටිෆික් කැල් එක හැමෝම අතේ තියාගෙන ඉන්න නැත්නම් අනිත් කැල් එක හරි තියාගෙන ඉන්න. දැන් මොකද කරන්නේ? මට උත්තරේ කියන්නටක් ගාලා ඔයගොල්ලෝ ගහලා 1.06 වර්ග කරලා 100ෙන් වැඩි කරන්න බලන්න. 1.06 වර්ග කරලා 100ෙන් වැඩි කරන්න බලන්න. ආ 112.36 කියලා එනවා. හරිද? එහෙනම් මේ අවුරුද්දකට පොලි මුදල කීයද ඇවිල්ලා තියෙන්නේ? 12.36. දැන් මේ කීයද? 100යි. ලැබිලා තියෙන්නේ කීයද? 112.36. ඒ කියන්නේ ඉතුරු ටික මොනවද? පොලිය. පොලිය ඉන්ට්‍රෙස්ට් එක කීයද? 100ක් අඩු කළාම 12.36. අනුපාතය කරමු. R එකක් බලමුකෝ දැන්. දැන් ඇවිල්ලා තියෙන R කීයද? කීයද දැම්මේ? කීයද මුලින්ම දැම්මේ? 100ක්. 100ට පොලිය වෙදලා කීයද? 12.36. ඒ කියන්නේ 100ට ප්‍රතිශතයක් විදියට 100ට 12.36යි උත්තරේ. ඔන්න මම ඔයාලට කරන්න පුළුවන් එක විදියක්. උත්තරේ කීයද? 3. මම දැක්ක අපේ සංජු ඕක අතහැරලා තිබ්බා. කමක් නැහැ. දැන් ආවුත් කරන්න පුළුවන් මෙතනින් පස්සේ. දැන් ආවුත් කරන්න පුළුවන්. නැත්තම් ඔයාට මේක ලේසි ක්‍රමයක්. නැත්තම් පේපර් රිවිව් සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය ආදේශ කරලා දැම්මත් ඔය උත්තරේ එනවා. මොකද සූත්‍රය තියෙන්නේ. හරිම සරලයි. ඔයාට දෙන්න දරුවෝ මෙන්න මෙච්චරයි. එක ධන R වල එන්නනි බලයේ ඍණ 1 කියලා ගත්තා නම් ඒත් ඔය උත්තරේ එනවා. බලන්න එක ධන R. එක ධන R කියලාගෙන එක ධන හරිද? දැන් මේ රෙකෝඩ් කරනවා කියලා කැස්සක් ආවොත් තිබුමක් ආවොත් ඉර කරගෙන මැරෙන්න එපා බලන්නලුවොත් කහින්න. මොකද මම පන්තිය පටන් ගනිද්දිම කියලා තියෙනවා මේ අපි ෆිසිකල් පන්තියක් කරන්න කියලා. ඒකින්ද ඔයගොල්ලෝ ප්‍රශ්න ඇහුවට කැමරාවට ෆෝන් මේ ඇහෙන්න ප්‍රශ්න ඇහුවට ප්‍රශ්නයක් නෑ. මොකද මේක ෆිසිකල් පන්තියක්. එකම එක ඕගොල්ලෝ මේ වෙලාවේ ફોකස් එකේ අහගෙන ඉන්න. මොකද මම කට වහලා ෆුල් ફોකස් එක දුන්නාට පස්සේ ඔයාට තියෙන chance එක තමයි ඔයාට සම්පූර්ණයෙන්ම ඔළුවට යනවා මේ පාර එකපාර යනවා මේක. ෆෝකස් මේ පැය එකමාර දෙක ෆුල් ફોකස් එකේ ඉන්න කියලා කියන නිසා ෆෝන් සයිලන්ට් දාගත්තොත් ගොඩක් හොඳයි. දැන් බලන්න මෙතන ඔයා කරනවා 1.0.06 අවුරුද්දට කී පාරක් දැන් ඔයා වෙනවද? ඉන්ට්‍රෙස්ට් එක දෙපාරක් වෙනවා. ඍණ 1. 1.06 වර්ග කළා එක අඩු කරන්න. ඔයාට උත්තරයක් ඒ 0.1236. 0.1236 කියලා කියන්නේ 112.36. ඒ ඉන්නේ තර උත්තරේම තමා. හරිද? ඊට පස්සේ දරුවෝ මේ අපි කලේ කීයද? 1.3. මේ දින 1.3. දැන් තියෙනවා අපි යමු 1.6.
4 ප්‍රශ්නට අපි යමු. 1.4 ප්‍රසිද්ධ විගණන ආයතනය තම ආයතනයේ සඳහා විගණන නිලධාරීන් බදවා ගැනීම සඳහා ගිණුම් කරන විගණනය සහ බදු කරන්නේ යන විෂයන් තුනක සමේත ප්‍රවේශ විභාගයක් පැවැත්වීය. ආයුධම් කරුවන් 50 දින විෂයන් සමත් වූ විස්තර පහත වෙන රූප සටහනේ දක්වා ඇත. මේකේ තෝලන නොලෙජ් එක ලියන්න පුළුවන් එක. හරිද? ඊයේද තොරතුරු මත පදනවා බදු කරන විෂය සමත් වූ ආයුධම් කරුවන් සංඛ්‍යාව. කොහේ හරි බදු කරන්නේ කියන රවුම ඇතුලේ තියෙන ඔක්කොම ඉලක්කම් ටික එක්කව කළොත් මොකද වෙන්නේ? බදු කරන්නේ සමත් කට්ටිය එනවා. ගැහුවා කොටුවා. ඉස්සලා ගිණුම් කරන්නේ කියන රවුම තියෙනවා. ඊට පස්සේ බදු කරන්නේ කියන රවුම තියෙනවා. ඊට පස්සේ විගණනය කියන රවුම තියෙනවා. ඔයාලට මොකද කරලා තියෙන්නේ? මෙතන 5යි 8යි 4යි 8යි හරිද කියලා බලන්න. මම වැරද්දුවට අකල කියන්න ඕන ඔයගොල්ලෝ. 10යි 6යි x කියලා තියෙනවා. සාරවත්තු කුලකේ තියෙනවා. බලන්න හරියට පේපර් එකේ තියෙන ටික මම ලිව්වද කියලා. එකක් හරි වරද්දලා තිබ්බොත් ඔබිල ඔක්කොටම මම උටොකු වයින්නවා. හරි නේද ඔක්කොම? එක ඉලක්කම එක ගානේ බැලුවොත් මේක බලන්න පුළුවන්. හරිද? හරි. හරිම සරලයි. අපි ඊට අමතරව මේ පාර ආවොත් කියලා දැනගන්න අපි තව පොඩ්ඩක් මේ වගේ වෙනසටහනක් තාම අපි ඉගෙන ගමු. උදාහරණයක් විදිහට ගත්තොත් සම්පූර්ණ කොටුව ඇතුලේ ඉන්න ඕන ඉලක්කම් ගාන කීයද? 50යි. මේ රවුන්ඩ් තුනෙන් පිට ඉලක්කම තියෙන්න පුළුවන් සමහරට තියෙන්න පුළුවන්. මේ රවුම සම්පූර්ණ නියෝජනය කරන්නේ ගිණුම් කරන්නේ. තේරෙනවද? හැබැයි ඔයා දන්නවා මේ 8 කියන ඉලක්කම දිහා බැලුවොත් මේ දිහා බලන්න 8 කියන ඉලක්කම දිහා බැලුවොත් හරි. දැන් බලන්නකෝ 4 කියන්නේ මොකද්ද? මේ සබ්ජෙක්ට් තුනම කරන අය. 4යි 8යි 12යි කියන්නේ මොකවුද? මේ රවුන්ඩ් දෙක කැපෙන කට්ටිය. ගිණුම් කරන්නේයි බදු කරන්නේයි දෙකම කරන කට්ටිය. අවිගණන ආයතනයක් තියෙන්නේ. හරිද? 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 ඊට පස්සේ විෂයන් තුනක සහ ප්‍රවේශ විභාගයන් තියෙනවා. 8 කියන්නේ මොකද්ද? මේ දෙක. 4 කියලා කියන්නේ මේ තුනම. ඊට පස්සේ 5 කියලා කියන්නේ මොකද්ද? ගිණුම් කරන්නේ පමණක් කියන එක. දැන් මේ පාර විභාගෙදී එහෙම හැවොත් ඔයාලට කලබල වෙනවද ඔයා? නෑ. ඔයා දන්නා මේ ඔයාලින් කැපිලා එළිය තියෙනවද නෙමෙයි. තේරෙනවද? එතකොට මේ වගේ ප්‍රශ්නයක් දුන්නොත් ඕක පොඩ්ඩක් හිමේ කරන්න තියෙන්නේ. දැන් මෙයා අහන ප්‍රශ්නේ මොකද්ද? ඔක්කොටම කලින් මේ x ගේ උත්තරය අපි දන්නේ නැහැ. අපි දන්නවා හැබැයි මේ ඔක්කොම එක්කව කළොත් උත්තරේ කියන්න ඕනද? 50 වෙන්න ඕන කියලා. බලමු එක්කව කරනවා. 5යි 8යි 13යි 4යි 17යි 8යි 25යි 6යි 31යි 10යි 41යි. ඉතුරු කීයද? 9යි. ඔයගොල්ලෝ 9 කියලා ආවද? එන එක්ස්ට්‍රා දැම්මා 9 කියලා. ආන ප්‍රශ්නේ මොකද්ද ළමයි? ආන ප්‍රශ්නේ තමයි බදු කරන විෂය සමත් වූ අයදුම් කරුවන් සංඛ්‍යාව. බදු කරන්නේ විෂය සමත් වූ සංඛ්‍යාව. එහෙනම් මේ රවුමනේ යන්නේ. හරි සරලයි කොහොමද? 8යි 4යි 12යි 6යි 18යි 9යි කියන්නේ කීයද? 27යි උත්තරේ. උත්තරේ ඉන්නේ ළමයි දෙවෙනි උත්තරේ. හරි නම් හරි දාගන්න. වැඩි නම් වැඩි දාගන්න. හරි. ඊට පස්සේ 1.5 පෙරේරා මහතා තම ඉඩම වසර රුපියල් 50000 බැගින් වසර 5කට කුලියට දුන්නේය. අම්මා. 5කට කුලියට දෙවා. සෑම වසරම ආරම්භිත කුලිය සහ කුලි නිවසේ විසි පෙරේරා මහතා බැගුණු වල ඍජුවම බැරගුණ ලැබේ. සෑම වසරක අවසානයේ ආරම්භයේදීම මෙම ගිණුම සඳහා වාර්ෂික බැංකු වාර්ෂික සිරාටික පොලියක් ගෙවන්න 5 වන වසර අවසානයේ ලැබුණු කුලියේ වර්තමාන වටිනාකම ආසන්න වශයෙන් කීයද කියලා අහනවා. මෙතන බහුතරයක් අය මම දැක්ක ඕක හරි කරලා තියෙනවා. කමක් නැහැ. අමාරු ගාණක් වෙන්න පුළුවන්. අර ගාණෙම වෙනස් විදියකට අහලා තියෙන්නේ. පෙරේරා නෙමෙයි කවුරු account එකට දැම්මත් මගේ වැටෙන්නේ මගේ account එකට. 100ට කීය ගානද? 100ට 8 ගානේ තමයි මේක බලන්නේ. හරි. එතකොට right හරි බලමු ළමයි. ඉතින් ඊට පස්සේ හරි දැන් බලමු ගාන අපි වල මොනවා જાති ගානක් මම ඔයගලන්ට කියලා දෙනවා සිංහලෙන්. මොකද්ද? මේක ඔයා හැම වෙලාවෙම ඉවි ගහලා මේක ගාන උඩට දාගන්න. පෙරමාත තමීට වසර 50 වගේ වසර 5කට කුලියට ඉන්න සෑම වසරක ආරම්භයේදීම. ඒ දැන් මේ මොහොතේත් මෙයාට සෑම හරි වසර 5කට සෑම වසරක ආරම්භයේදී කුලිය නිවසේ ඉතින් පෙරමාත විනෝද වාර්ෂික පොලිය කියන වසර 5 වන වසර අවසානයේ ලැබුණු කුලියේ 5 වන වසර අවසානයේ ලැබුණු කුලියේ වර්තමාන වටිනාකම වසර 5කට තමයි කුලියට දීලා තියෙන්නේ.
හරි. පළවෙනියෙන්ම කියන්න පුළුවන් ප්‍රශ්නේ අහලා තියෙන විදිහේ පොඩි ගැටලුවක් තියෙනවා. මම දන්නේ මට පොඩි පැටලිල්ලක් තියෙනවා. right? එතකොට බලමු මේක අපිට හිමුණත් අපි AT examination division එකත් එක්ක අපිට කතා කරන්න පුළුවන් කාරණයක්. සාමාන්‍ය බය වෙන්න එපා. ඒ ප්‍රශ්නේ කරන්න පුළුවන්. නෝ ප්‍රශ්නේ ඔයාලටම තේරෙනවා ඔන්න මම කියද්දි යම් කිසි ගැටලුකාරී දැන් මමත් මේ දැන්නේ ඔයගොල්ලෝ වගේ පේපර් එක දැන්නේ අතරවරන් ඔයගොල්ලොත් මේ කරන ගමන් කියවන්නේ. ඒතකොට මටත් වැටෙන්නේ ඔයාගේ මානසිකත්වයම තමයි ප්‍රශ්නේ කියවද්දි දැනෙන්නේ. එතකොට මම ඔය වෙලාවේ පේපර් එක කරද්දි ඔයාලට දැනෙන්නේ මොකද්ද පැටලිල්ල එන්නේ මොකද්ද ඒ වගේ මටත් මේ වෙලාවේ පැටලෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දරුවෝ පස්වන වසර අවසානයේ මේට කල්ලුත් පාස් පේපර් එක ඔය අවුල තිබ්බ මට මතක විදියට. පස්වන වසර අවසානයේ ලැබුණු කුලියේ වර්තමාන වටිනාකම කියලා තමයි තියෙන්නේ. දැන් බලන්න කෙසේ හෝ ඒවා අපි වර්තමානගයක් තමයි හොයන්නේ. දැන් බලන්න සාමාන්‍ය මේ වගේක් ආපුවම ඔන්න අවුරුදු 5ක් තියෙන්න ඕන. පළවෙනි අවුරුද්ද, දෙවෙනි අවුරුද්ද, තුන්වෙනි අවුරුද්ද, හතරවෙනි අවුරුද්ද, පස්වෙනි අවුරුද්ද. දැන් මෙයා කියනවා පෙරාමාතා තම ඊටම වසර රුපියල් 50000 බැගින් වසර 5කට කුලියට දුන්නේ. සෑම වසරකම ආරම්භයේදී කුලිය කුලි නිවසේදී පෙරාමාතා බැංකු වෙනුවට ඍජුවම වැකරනු ලැබේ. සෑම වසරකම ආරම්භයේදී මෙම ගිණුම සඳහා වාර්ෂික බැංකු 8ක පොඩියක් ගෙවන්නේ නැහැ. පස්වන වසර අවසානයේ ලැබුණු කුලියේ වර්තමාන වටිනාකම සොයන්න කියලා තියෙනවා. අවුරුදු 5ක්. එතකොට ඔයගොල්ලෝ හිතන විදිහට අවුරුද්ද මුලත් ඔයාලා 50000 දානවද 50000 දාන්නේ නැද්ද? ඔයගොල්ලෝ හිතන්නේ ඔයා නම් ගේ කුලියට දෙනවා නම් ඔයාගේ තාත්තා නම් පෙරේර මහත්තයා. පෙරේර මහත්තයන් ගේ ගන්නවා මම. පෙරේර මහත්තයන් ගේ ගන්නවා මම. දැන් ගන්නවා. හරිද? දැන් ගන්නවා. අවුරුදු මුල 50000 දෙන්න ඕනේ නම් ඔයාලා තාත්තා මගෙන් දැන් 50000 ගන්නවද නැද්ද? ගන්නවා. මම ඔයාලට පැටලෙනවා කිව්වේ ඇයි දන්නවද? මම පැටලෙනවා කිව්ව හේතුව තමයි දරුවෝ දැන් 50000 ගත්තා නම් බලන්න දැනුත් 50යි පළවෙනි කියන්නේ දැනුත් 50යි පළවෙනි වසර අද දෙවෙනි වසර මුල 50යි 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 තේරුණාද? එතකොට මේ ප්‍රශ්නේ අහන්න ඕන වසර 5කට ගෙවූ වාර්ෂිකවල හෝ කුලියේ වර්තමානගේ වසර 5කට පසු ලැබෙන මුදලේ හරි අවසානයේ නෙමෙයි. දැන් අවසානයේ කිව්වොත් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මොකද්ද? වසර 5කට අවසානයේ කියලා කිව්වම මේ මෙතනත් දෙන්න පුළුවන්ද කියලා. නෑ. දැන් මොකද වෙන්නේ? දැනේ. මෙයා ඉන්නෙම දැන්. මේ හැම වෙලාවෙම මෙතන කියලා කියන්නේ බිඳුවනේ. හරිද? මෙයා ඉන්නෙම වර්තමානයේ. ඒක ඔයාලට තේරෙනවනේ. මෙයා ඉන්නෙම වර්තමානයේ. වර්තමානයේ ඉන්න එක තවදුරටත් වර්තමානට ගේන්න ඕනද? මම මේ සූත්‍ර වලින් හදන හැටි නෙමෙයි කියන්නේ කල්පනා කරලා හදන හැටි. වර්තමානයේ ඉන්න එක තවදුරටත් වර්තමානට ගේන්න ඕනද? ඕනේ නැහැ. එහෙනම් මෙයාව මෙහෙමම තියාගන්න. ඒ කියන්නේ මෙයාව උදාහරණයක් විදිහට ගත්තොත් වර්තමානයේ මේ මොහොතේ දාපු සල්ලි මේ. ඒක තවදුරටත් මම ඩිස්කවුන්ට් කරන්න ඕනද? තවදුරටත් මම වට්ටම් කරන්න ඕනද? නැහැ. හැබැයි මෙයා මොකද කරන්නේ? අවුරුද්දක් වට්ටම් කරන්න ඕන. මේක අවුරුදු 2ක් වට්ටම් කරන්න, අවුරුදු 3ක් වට්ටම් කරන්න, අවුරුදු 4ක් වට්ටම් කරන්න ඕන. තේරුණාද? වට්ටම් කියලා කියන්නේ අනාගතයේ තියෙන එකක් වර්තමානයට ගේන එක. ඔයාලටම තේරෙනවා අනාගතයේ අවුරුද්දකට පස්සේ එකක් දැන්ට කියනවා. වර්තමානයේ හොයන්න ලේසි. මොකද අනාගතයේ තියෙන එකට වඩා අපි සියල්ල වර්තමානට ගෙනල්ලා බලපුවම අපිට හරි ලේසි. දැන් මොකද කරන්නේ? ඔයා දන්නවා මතක් කරගන්න මේක හැම වෙලාවෙම present value එක වර්තමානයේ මම මේකේ නැහැටි සූත්‍රය වාට තියරි වල කියලා දුන්නා. present value එක වර්තමානයේ කියන්නේ මොකද්ද? අනාගතයේ future value එක discounting factor එක වට්ටම් සාධකයෙන් වැඩි කළාමේන උත්තරේ. වට්ටම් සාධකයෙන් වැඩි කළාමේන උත්තරේ. එතකොට discounting factor එක හෙව්වේ කොහොමද? එක බෙදීම 1/4 වල n වෙනි බලය. එතකොට මම ඔයාලට කිව්වා 10.5යි අවුරුදු 3යි මාස 3යි නම් කැල්ලකින් ඔබ හොයන්න කිව්වා. නැත්නම් මම කිව්වා 10.10යි 15යි 12යි අවුරුදු 5 6 7 ඔහොම එනවනම් නිකම් වෙලාව ගන්න එපා. ටොක් ගාලා මේසට දැම්මා. අත උස්සපුවම ටීචර් කෙනෙක් ළඟට එනවා. ඔයා කියනවා මට වට්ටම් සාධක වගුව දෙන්න කියලා. ඒක කියපු ගමන් ඔයාලට හම්බෙන්නේ මොකද්ද? මෙන්න මේක හම්බෙනවා. මේකෙන් බලලා පට ගාලා වඩු උත්තරේ දෙන්න පුළුවන්. එතකොට ඔයා දන්නවා මේ ගණන් වෙනස් වුණොත් මේ ප්‍රශ්නෙම තියෙන වර්තමාන ආදේශවලට ගණනක් තියෙනවා. ඔයා දන්නවා ගණන් වෙනස් වුණොත් වෙන වෙනම ඩිස්කවුන්ටිං ෆැක්ටර් එක නැත්තම් වට්ටම් සාධකේ දාලා මේක මෙහෙට හැදලා ගන්නවා. ඒක ඔයා දන්නවා. හැබැයි මෙතන තියෙන හැම අවුරුද්දෙම හැම කාල පරාසයක් තුලම රුපියල් 50000යි.
මේකට අපි ඉංග්‍රීසි වලින් කියලා කියනවා ඇනියුටි එකක් කියලා. සිංහලෙන් කියලා කියනවා වාර්ෂිකයක් කියලා. වාර්ෂිකයක් ආවත් පර්පිචුයිටි එකක් ආවත් ගාන වෙනස් වුණත් වර්තමානයේ අනාගතයේ ඩිස්කවුන්ට් ඉෆෙක්ට් එකකින් වැඩි කරනවා. අපි ඔයාලට මම නැවත කියලා දීලා තියෙනවා එක් වාර්ෂිකයක් ඒ කියන්නේ ඇනියුටි එකක් ආපු ගමන් ඔයා මොකද කරන්නේ? වැඩි ෂෝට් කට් එකක් ගන්නවා. වෙන වැඩි කරන් ඉන්නේ නැතුව සමුච්චිත වට්ටම් සාධකයේ කියුමුලටිව් ඩිස්කවුන්ට් ඉෆෙක්ට් එකෙන් වැඩි කරනවා. මේ ගාන දිගට 108යි ගන්නවා. පළවෙනි එක තියෙන්නේ මේ ප්‍රසන්ට් වැලියු ටේබල් කියලා කියන්නේ වට්ටම් සාධකවක. ඒක බලන්නේ නෑ. දැන් බලන්න වාර්ෂිකයට සමුච්චිත වට්ටම් සාධකවක. මේ මෙහා ලියාගෙනක් තියෙනවා උඩින්. මේ වගේ පේපර් එකක් මේ ඔළුවෙන් තියා ගන්න ඕනේ. කියුමුලටිව් කියලා කියන්නේ ඉංග්‍රීසි වලින් සමුච්චිතය කියන්නේ. දැන් මොකද ගන්නේ? 108යි අවුරුදු කීයද? දැන් බලන්න ඕන. අවුරුදු 5ක් රෙන්ට් එකට ගත්තට ඔයාට මේක වර්තමානට ගන්න දින අවුරුදු කීයද? 4යි කියලා මීටරේ තියෙන්න ඕන. අවුරුදු 5 වුණා. ඒකට හේතුව මොකද්ද? මේ 50 මෙතනට වැටුණා නම් අවුරුදු 5 එකක් තමයි ගන්න වෙන්නේ. හැබැයි ඔයාටම තේරෙනවා මේ අවුරුද්දයි 2යි 3යි 4යි වැඩිම තියෙන්නේ මොකද්ද? අවුරුදු 4. හරිම සරලයි. මේ 50000 කොහොමද තියෙන account එකේ 50000 ධන 50000 වැඩි කරනවා අවුරුදු 4 100ට cumulative discount effect එක. අවුරුදු 100ට අවුරුදු 4 cumulative discount effect එක කියලා කියන්නේ සමුච්චිත වට්ටම් සාධකය කියන්නේ 3.31යි 2යි. මේක වැඩි කරනවා 3.31යි 2යි. ටක් ගාලා 50000යි මේකයි වැඩි කරලා 50000ක් එක්කව කළා මට උත්තරේ කියන්න බලන්න ළමයි. ඇම්බරියම් ඉන්න වෙලාවක් නැහැ දැන් අපිට. 50000 එකතු 50000 වල 3.31යි 2යි. නෑ ඒකෙන් බලන්න එපා. ඔව් ආන්සර් ෂීට් එකේ උත්තරේ වැරදි නම් මල මගුලයි. කීයද? 4 ලක්ෂ නෑ 2 ලක්ෂ ගණක් එන්න ඕන. 2,15,600ක් උත්තරේ එනවද? 2,15,600යි. සයන්ටිෆිකල් එක ගන්න වෙන්නේ නේද? ඒක තමයි මම කියන්නේ. සයන්ටිෆිකල් කියන එකේ තේරුම ඒකයි. ඔය නිකන් කල් යූස් කරද්දි ඔය වරහන් නැති හින්දා උත්තර වර්ධින්න පුළුවන්. රයිට්. ඊට පස්සේ දරුවෝ හරිම සරලයි. බලමු මේ පාඩම මොන විදියට ආවත් ඉස්සරහා සිලබස් එකේ මොන විදියට ආවත්. මම මෙතනින් ලියුවොත් මේ රෙකෝඩින් එකේ පෙනේද? ටිකක් පේන්නේ. රයිට්. අපි යමු 1.6යි ප්‍රශ්නෙට. කීයද? 1.6 ප්‍රශ්නෙට. ළමයි 1.6 ප්‍රශ්නේදී ඔයා මේ තියෙන්නේ කීවෙනි පාඩම 1 2 3 4 වෙනි පාඩමනේ පස්වෙනි පාඩමේ තියෙන්නේ. පස්වෙනි පාඩමේ රේඛීය ප්‍රතිපාදනයට කලින් තියෙනවා මොකද්ද? සහසම්බන්ධතා සංගුණකේ. සහසම්බන්ධතා සංගුණේ සූත්‍රය මොකද්ද? R සමානයි n සිග්මා xy දින සිග්මා x වරක් සිග්මා y බෙදීම වර්ගමූල වරහන් දෙකක් එනවා. n සිග්මා x වල වර්ගයේ දින සිග්මා x සම්පූර්ණ එකේ වර්ගයේ දින n සිග්මා y වල වර්ගයේ දින සිග්මා y සම්පූර්ණ එකේ වර්ගය කියලා ඔන්න එනවා. ඕක තමයි සූත්‍රය. සූත්‍රයකට අපි බය වෙනවද? නෑ. හේතුව පේපර් එකේ ඔය හැම සූත්‍රයක්ම දෙනවා. ඒට අමතරව සූත්‍රයේ මේ බය වෙන්න ඕන සූත්‍ර ලියාගත්තට පස්සේ වාටුවේ ගානට කොලම්ස් වල දාලා වුණ උත්තරේ එනවා. හැබැයි ඒක නෙමෙයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඔයා දන්නවා රේඛීය සහසම්බන්ධය කියන්නේ මොකක්ද කියලා. පුළුවන් තරම් මේ තියෙන ස්කැටර් ඩයග්‍රෑම් එක නැත්තම් විසිරි සටහනේ ඩොට්ස් රේඛාවක් විදියට ආපුවම ඔයා දන්නවා මම මෙන්න මෙහෙම හැන්දොත් මෙන්න මෙහෙම අඳින්න ඕන. මේ x මේ y ඒ කියන්නේ ස්වායත්ත විචල්‍ය පරායත්ත විචල්‍ය ඉන්ඩිපෙන්ඩන්ට් ඩිපෙන්ඩන්ට් වේරියබල් එක. හරි. මට බලන්න සංජු කියන්න බලන්න මේ රේඛා දෙකෙන් වැඩිම රේඛීය බව තියෙන්නේ පළවෙනි එකේද දෙවෙනි එකේද? පළවෙනි එකේ. ඒක තේරෙනවනේ. ඇයි ඔයා රූලක් කියලා ඇඳොත් හරි ලේසියෙන් මේක අඳ ගන්න පුළුවන්. මේකට ආසන්න එකක් තමයි අඳින්න වෙන්නේ. ඔයා මට කියන්න මේ දෙකෙන් දෙකම තියෙන්නේ ධන සම්බන්ධයද දෙකම තියෙන්නේ ඍණ සම්බන්ධයද එකක් ධන එකක් ඍණද? x y අතර තියෙන ධන සම්බන්ධය ඍණ සම්බන්ධයද? ඔන්න මේ පාඩම අහන්න පුළුවන් ප්‍රශ්නයක් මම ඔයාලට කියන්නේ. x y අතර තියෙන ධන සම්බන්ධය ඍණ සම්බන්ධය. දැන් මේ රෙකෝඩින් එක බලනවා අපේ ළමයිගේ තත්ත්වය ගැන තව දවසක් බලද්දී ලංකාවම දැනගන්නවා.
ගිය පාරට කලින් පාර පේපර් එක කරපු එකේ දැන් 1000 ගාන 2000 ගාන බලන්නේ. දැන් ඉතින් දැනගන්නවා මේ අපේ කුරුණෑගල ළමයිගේ තත්ත්වය. කියන්න බලන්න. නම්බුව බේරාගෙන ඉස්සලා කියන්නේ. ධන සම්බන්ධයක්. ඇයි ඔය ධන කියලා කිව්වේ? x වැඩි වෙද්දී y වැඩි වෙනවා. x අඩු වෙද්දී y අඩු වෙනවා. ඍණ සම්බන්ධයක් කියලා කියන ඕක මේ පැත්තට තිබ්බොත් x වැඩි වෙද්දී y අඩු වෙනවා. මේ පාර දැන් ඇහුවොත් ඔය උත්තරේ දිය. මේ පාර ඔහොම අහන්නතු. ඕක මේකත් දීලා අහනවා. මෙතන තියෙන ධන සම්බන්ධ ඍණ සම්බන්ධය දීලා. ඇඹරින්ට දෙයක් නැහැ. හැබැයි දැන් බලන්න මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ දැන් රේඛීය සම්බන්ධයක් නැහැනේ මොන කොහේ ඩොට් තිබ්බ රේඛාවක් විදිහට පේනවද කියලා. හැබැයි ඔය ප්‍රශ්නේ අහලා තියෙන්නේ මෙන්න මෙහිම තැන් වල ඩොට්ස් දාලා තියෙනවා. අපි බලන්නේ සහසම්බන්ධ සංකුලකයේදී සම්බන්ධතාව ධනද ඍණද ප්‍රබලත්වය තමයි බලන්නේ. දැන් බලන්න මේ කියලා දීලා තියෙන එකේ පාඩ රේඛීය සම්බන්ධයක් පේනවද? රේඛීය සහසම්බන්ධයක් පේනවද? රේඛීය සහසම්බන්ධයක් පේන්නේ නැහැ. රේඛාවක් ඇඳගන්න බෑ. ඒ කියන්නේ වීක් රේඛාවක්වත් ඇඳගන්න බෑ. එහෙනම් මේක රේඛීය සහසම්බන්ධයක් තියනවද? x y අතර විචලනයේ රේඛීය සහසම්බන්ධයක් නැහැ කියලා කියන්නේ කීයද? උත්තරේ බිඳුවයි. තවත් එකක් මම මතක් කරනවා ඔයාලට. මෙන්න මේක. කරන්න දෙයක් නැහැ නිදිමතයි තමයි. ඔයාටත් නිදිමතයි මටත් නිදිමතයි. දෙන්නේ කියන්නේ අනිත් කට්ටිය තුන් දෙනෙක් කියන්නේ අනිත් කට්ටිය නිදිමත බේරනවා. කරන්න දෙයක් නැහැ. ඒක තමයි කලින් කණ්ඩ කියලා කිව්වේ. දැන් බලන්න ඔයාට සහසම්බන්ධ සම්පූර්ණයක් ඇවොත් මං සතුටුයි මුළු උගන්නනකම් පන්ති වල හැමදාම නිදිය ගත්ත ඔයා අද හැරගෙන ඉන්නේ. හරිද? ඒක වෙනම ජයග්‍රහණයක්. දැන් බලන්න සහසම්බන්ධ සංගුණගේ අඩුම උත්තරේ එන්න පුළුවන් කීයද? ඍණ 1. වැඩිම උත්තරේ එන්න පුළුවන් කීයද? ධන 1. ඔය ටිකෙන් එහාට උත්තරේ එන්න බෑ. මැද එන්න පුළුවන් බිඳුව. තවත් මම ඔයාලට රිවයිස් කරනවා. මොකද්ද? ධන 1 කියලා කියන්නේ ධන සහ පරිපූර්ණ තනි ඉර. ඍණ 1 කියලා කියන්නේ ඍණ සහ පරිපූර්ණ. 0.75 එකත් අතර කියලා කියන්නේ ඊට ප්‍රබල ධන සම්බන්ධයක්. 0.5 අතර කියලා කියන්නේ ප්‍රබල සම්බන්ධයක්. 0.2ත් 0.3ත් අතර කියලා කියන්නේ දුබල සම්බන්ධයක්. ඊට වඩා පල්ලෙහා ඒවා අපි කියන්නේ රේඛීය සහ සම්බන්ධයක් හොයාගන්න අමාරුයි කියලා. හැබැයි කිසියෝ මේකේ රේඛීය සහ සම්බන්ධය කීයද? බිඳු y. තේරෙනවද? දැන් ඔයාලට තේරෙනවනේ මේ පේපර් එකෙන් අපිට කොච්චර දුරකට සිලබස් එකක් අපිට කව ගන්න පුළුවන්ද කියලා. හරියට මේ විචනේ ගානේ අහගෙන හිටියොත් මේ පාඩේ පේපර් එකේ මේ ප්‍රශ්නයක් අල්ලලා එන්න පුළුවන් ඔක්කොම කියලා ඉවරයි. ආයෙ ගෙදර ගිහලා පාඩම් ගන්න දෙනවද? නෑ. ඒකයි කියන්නේ මේ මොහොතේ ගුණාව විකුණලා වචනයක් ගානේ අහගෙන ඉන්න ප්‍රශ්න තිබ්බොත් අහන්න. ඊට පස්සේ එකදසම සීමස ABC පුද්ගලික සමාගම දැවග්‍රහ බාහන නිෂ්පාදනයකට විකිණීමේ නිරත සිටි පසුගිය සතියේ සමාගම මුළු ආදායම් සිටිය සමුළු පිළිවෙස් දීලා තියෙනවා. ඊට තොරතුරු පදනම සමච්ඡේද ප්‍රමාණය ගන්න එක. අපිට ඔය පාඩමේදී ඔය කියන්නේ දෙවෙනි පාඩම නෙවෙයි තුන්වෙනි පාඩම. තුන්වෙනි පාඩමේදී දැනගන්න ඕන කරුණු ප්‍රධාන වශයෙන් විභාගයේ කරුණු 3යි ලකුණු දෙන්න. පළවෙනි කාරණේ මොකද්ද? ලාභ සමච්ඡේද ලක්ෂ්‍ය. ලාභ සමච්ඡේදයේදී මුළු ආදායම මුළු පිළිවෙලට සමාන වෙනවා. ඔන්න ඒක අමතක කරන්න එපා, පටල ගන්න එපා. තව දැනගන්න පුළුවන් ලකුණු වෙන ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ලාභ උපරිම කරන්නේ හේවත් profit maximization point එක. එතනදී එන්නේ මොකද්ද? ආන්තික ආදායම ආන්තික පිළිවෙලට සමාන වෙනවා නැත්නම් MR සමාන MCA වෙනවා නැත්නම් marginal revenue එක marginal cost එකට සමාන වෙනවා. ඒක එන්නේ ඉකොන් වල. හැබැයි ඉකොන් වලට ගියේ මොකෙන්ද? මැත්ස් වල. මැත්ස් වලින් තමයි මේ ඩිෆරෙන්ෂিয়েට් කරලා ඕව ආර්ථික විද්‍යාවට අරන් තියෙන්නේ. MR සමාන MCA එක. දෙකයි. තව එකක් විභාගෙ නිතර අහන්න නැතුව කලාතුරකින් අහලා තියෙනවා මොකද්ද? ලාභ පිරිවැය අවම කරන ලක්ෂ්‍ය හෝ පිරිවැය උපරිම කරන ලක්ෂ්‍ය. මහලුකු දෙයක් නැහැ. ඒකෙදි කලිය මොකද්ද? පිරිවැය සමීකරණය එකපාරක් අව ගන්න එකලා බිඳුවට සමාන කරපු ගමන් එන්නේ මොකද? ඔයා දන්නවා ඔයාගේ ඕලෙවල් නොලෙජ් එකෙන් පිරිවැය සමීකරණයක හැම වෙලාවෙම ax වර්ගයේ දන bx දන c වගේ ආවොත් a කියන එක හැම වෙලාවෙම පිරිවැය සමීකරණයක තියෙන්නේ ධන උත්තරයක්. දෙකක් q වර්ගයේ වගේ. ඒ කියන්නේ ධන කියපු ගමන් ඔයා දන්නවා මේක තියෙන්නේ අවමයක් කියලා. හැබැයි ඔයාටම පේනවා මෙතන ඔයාගේ ආදායම් සිද්ධ එකත් ඍණ දෙකක් q වල වර්ගයේ. q වර්ගපදයේ ඉස්සරහට තියෙන ඍණද ධනද? ඍණ කියලා කියන්නේ මේක උපරිමයක්ද අවමයක්ද? උපරිමයක්. මේ සිතේ යන්නේ මෙහෙම. හැබැයි TC මේක දීලා තියෙන්නේ මේකේ TC යන්නේ මොකද්ද? උපරිමයක් විදියට ඍණ දීලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. හරිද?
සමහර ඒවා එහෙම ඇසිඩන්ට් පුළුවන් නේ. මේ මැතමැටිකල් ඉන්නේ දීලා තියෙන්නේ ඉකොනොමික් විදියට නෙමෙයි හරි. ඒතකොට දැන් මොකද කරන්නේ? අහන්නේ ඒක නෙමෙයි. ඔයාගේ ලාභ සමච්ඡේද ලක්ෂ්‍යය. දිග ප්‍රශ්නයක් නැක්නවා කියනවා. ලාභ සමච්ඡේද ලක්ෂ්‍යයේදී TR සමාන TCA කියලා මේක තියෙන MCQ එකක්. උත්තරේ අරක ලිව්වනම් හරි. දැන් මොකද කරන්නේ? ආයෙත් මට දැන් අද වෙලා යන හින්දා මම පේපර් එකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික කිව්වේ නෑ. පේපර් එකේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔක්කොම තියෙනවා. සිවිල් ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. පැය 3යි දෙන්නේ. ඊට පස්සේ ඒට අමතරව පළවෙනි කොටසේ ප්‍රශ්න වලට වෙනම කොලේ එකතු කොහෙද ලියන්න ඕන. ඒව ඔක්කොම කියව ගන්න ඕන. හරිද? හරි මම ගෲප් එකකට දාන්නම් ඒවා කියව ගන්න. ඒක මේ පාඩේ තියෙන ඉන්ස්ට්‍රක්ෂන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා වැඩි වෙලා තියෙනවා. ඒ ටික මම ගෲප් එකට දාන්න. එහෙනම් ලාභ සමච්ඡේද ලක්ෂ්‍යයේදී TR සමානයි TCA. මම ඉතින් ඔප්පු කළා. ඕගොල්ලෝ කඩයක් කළොත් ඕගොල්ලන්ගේ මුළු ආදායම මුළු පියවරට සමාන වුණොත් මොකද ලාභයක් තියනවද? ලාභයක් නැහැ. එහෙනම් මොකද කරන්නේ? මෙතනදී විද දෙකක්. ඔයා මොකද කරන්නේ? 4000 Q ඍණ 2ක් Q වල වර්ගය සමාන කරනවා 2000 Q ධන 2,50,000 ඍණ 2ක් Q වල වර්ගය. ඍණ 2ක් Q වල වර්ගය ඍණ 2ක් Q වල වර්ගය කැපෙනවා. මේ 2000 Q මේ පැත්තට ගියම ඍණ 2000 Q වෙනවා. 4000න් 2000ක් අඩු කළාම උත්තරේ 2000 Q බවට පත් වෙනවා. ඒක 2,50,000ට සමාන කරනවා. දැන් මොකද කරන්නේ? Q සමානයි 2,50,000 බෙදනවා 2000න්. උත්තරේ එන්නේ කීයද? 125යි කියලා. උත්තරේ කීයද එන්නේ ළමයි? තුන්වෙනි උත්තරේ. ටක් ගාලයන් පටපට ගාලා. දැන් අපි ගත්තා ඇති. දැන් ස්පීඩ් අප් කරමු. 10 වෙනි සිසුන් ගන්ධ විභාගයේ ලබාගත් ලකුණු සම්බන්ධයෙන් පහතුරු දුප්‍ර සපයාදී ඇත. මධ්‍යස්ථයේ සම්මත අපගමනයේ දීලා තියෙනවා. කුටිකතා සංගුණකේ. ඔයාලට අමතක නම් කෙලිම පේපර් එකේ තියෙන කුටිකතා සංගුණකේ දීලා තියෙනවා. හැබැයි මතක තියාගන්න කුටිකතා සංගුණකේ ඔයාලට තියෙන සූත්‍ර දෙකක්. එකකට සම්බන්ධ වෙනවා මධ්‍යස්ථය අනිත් එකට සම්බන්ධ වෙනවා මෙතන මාතේ නේ. මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ මොකද්ද? මධ්‍යස්ථය. එහෙනම් ඒට අදාළ සූත්‍රය මට හයියෙන් කියන්න බලන්න. කුටිකතා සංගුණකේ සමානයි සූත්‍රය කියන්න බලන්න මට කියන්න. ටක් ගාලා. කො සමානට පෙළන්නවත් උවමනාවක් නැහැ. ආනියක් දෙනයක් ඇද හැලිය වගේ අනිත් එක බලලා කියයි කියලා. කියන්නේ කුටිකතා සංගුණකේ. කියන්න පුතා. ඔයාලා මේ ප්‍රශ්න කළානේ. ඉංග්‍රීසියෙන් කියවන්න ඕ. ඔයාලට සිංහලෙන් දෙන්න බය වෙන්න එපා. coefficient of skewness කියන එක. කොහොමද තියෙන්නේ? 3යි මධ්‍යහ්නයේ ඍණ 3යි මධ්‍යහ්නයේ ඍණ මධ්‍යහ්නයේ කියන්නේ x bar ඍණ මධ්‍යහ්නයේ නේ මධ්‍යස්ථය කියන්නේ මීඩියන් කියන එක MD කියන එක බෙදනවා සම්මත අපගමනයේ සිග්මා වලින්. මේක හැටියට අර අපි දානවා 3ක් මධ්‍යහ්නයේ දීලා දිනවා මධ්‍යහ්නයේ දීලා දිනවා 48.6 ඍණ මධ්‍යස්ථයේ 39ක් දීලා තියෙනවා. කුටිකතා සංගුණකේ බෙදනවා 39.5. ටග්ගල උත්තරය කියන්නේ 48.6න් 39ක් අඩු කරන්න. ඒක 3ෙන් වැඩි කරන්න. 48.6න් 39ක් ඒක ඕනේ 39 44 9.6 වැඩි ගන්න 3න් 9.6 3ෙන් වැඩි ගන්න 9.6 3ෙන් වැඩි ගන්න බෙදන්න 39.5 7යි 3යි බිංදුවයි දසන ඔය ඉංග්‍රීසියෙන් දන්නේ නැහැ කියලා කිව්වට ගාන ඔයගොල්ලෝ කරලා තිබ්බා හැබැයි උනත් 7යි 3යි උත්තරේ දානද රින්නද කුටිකතාව කියන එකේ තේරුම මතක ඇති වාට කුටිකතාව කියලා කියන්නේ ඕනෑම ව්‍යාප්තියක මේ බර වෙන ගතිය. තේරෙනවද? බර වෙනවා කියලා කියන්නේ කොහෙටවත් බර නැතුව මෙහෙම මේ මධ්‍යස්ථයේ වඩා සම්මිතික නම් මේ කුටිකතාව බිඳුවයි. තේරෙනවද? ඕක තමයි තියරි එක. නැත්තම් ඔයා ගත්තොත් මෙන්න මේ පොඩියට අදින්නේ මේක බලන්න. ධන පැත්තට නම් ටේල් එක තියෙන්නේ. මේ තියෙන්නේ ධන කුටිකතාව. ඍණ පැත්තට නම් ටේල් එක තියෙන්නේ. ඒතර ඍණ කුටිකතාව. මේ ධන කුටිකතාවක් තියෙන්නේ මෙච්චර දේවල් වල දැනගන්න ඕනේ නැහැ. මේක ඔයා රිසර්ච් වල නිසා ඔයාලා කැම්පස් වලදී හෝ
කම්බයින් මැත්ස් වලදී තමයි දැනගන්න ඕන උත්තරේ කෙසේ වුවොත් 0.7යි 3යි දෙවෙනි උත්තරේ. නිෂ්පාදනයේ මිල සහ ඉල්ලුම සම්බන්ධ දත්ත පහ දක්වා ඇත. පියර්සන්ගේ සහසම්බන්ධතා සංගුණය මම එහා පැත්තේ ඉස්සලා ලිව්වා. R සමානයි n sigma x y ඍණ sigma x වරක් sigma y බෙදීම වර්ගමූල වඩහන් දෙකක් එනවා වැඩි කිරීම වැඩින් එනවා n sigma x වල වර්ග ඍණ sigma x සම්පූර්ණ එකේ වර්ග ඍණ n sigma y වල වර්ගය ඍණ sigma y සම්පූර්ණ එකේ වර්ගය කියලා එනවා. හරිද? ආවට පස්සේ මොකද කරන්නේ? n දීලා තියෙනවා කීයද? 6යි. n කියන්නේ කීයද? 6යි. වැඩි කිරීම sigma xy කියලා කියන්නේ 516යි. ඍණ sigma x කියලා කියන්නේ 54යි. මම වරහන් දැම්ම හිතලම. sigma y කියලා කියන්නේ 100යි. බෙදීම වර්ගමූල n කියලා කියන්නේ 6යි. sigma x වල වර්ගය කියලා කියන්නේ 652යි. 652යි. ඍණ එතන මෙතන කොටු වරහන් නම් මම දානවා ඉතින් කොටු වරහන් මේක වරහන් මේක ඍණ sigma x වල වර්ගය ඒ කියන්නේ 54 වර්ගය මේ කොටු වරහන වැවුවා වැඩි කළා ඒ කොටු වරහනක් ඇරියා පළවෙනි එක තමයි n කියලා කියන 6යි sigma y වල වර්ගය කියලා කියන්නේ 2664 වැඩි කළා ඍණ sigma y සම්පූර්ණයේ වර්ගය කියලා කියන්නේ 100 වර්ගය කොටු වරහන වැවුවා. ඔයා මොකද කරන්නේ කලබලයක් නැතුව කොලේක මේ දෙක වැඩි කරලා උත්තරේ ලිව්වා මේ දෙක වැඩි කරලා උත්තරේ ලිව්වා මේක වැඩි කරලා උත්තරේ ලිව්වා මේක වැඩි කරලා උත්තරේ ලිව්වා උඩ අඩු කරලා උඩින් දාගත්තා මේ දෙකේ වැඩි කරලා වර්ගමූලය දාගත්තා උඩ යට බෙදුවා උත්තරේමයි තන්නේ එනවා තුන්වෙනි උත්තරේ දෙකට ඍණ 0.94යි 3යි 7ක් එනවද? ඔව් ඍණ හිමීට සුළු කරන ඍණ 0.94යි 3යි 7ක්. සාමාන්‍ය පරණ සිලබස් එකේ තිබ්බට මේක xy දීලා සම්පූර්ණ උත්තරේ වරන්න කොලම්ස් වලට ගහලා ඔයගලගේ මේ සිලබස් එකේ මේ වගේ ඔක්කොම දීලා තමයි හොයන්නේ. 1.10 තව ලකුණු තව කීපයක් දින අපි අල්ලගෙන යමු කොහොම හරි. පාසන විස්තර සීමාසල තේමිස්ටි සමාගයේ පොත් 2024 වර්ෂය සඳහා එක් නිෂ්පාදනයේ කාර්තුමේ විකුණු මේක වලින් උපට ඇත. මම දැක සංජෝග මිස් කරලා තියෙනවා. කමක් නැහැ. හිතලා හරි වගේ වලට මේව කරන්න. මම හැම වෙලාවෙම මේ පේපර් එක ලියද්දි මේගොල්ලන්ට කිව්ව එක තමයි මොකද්ද? ප්‍රශ්නේ දන්නේ නැත්නම් කණා ගහන්න එපා. ඒකට හේතුව කණා කාලා හරි ගියොත් ඔයා හිතනවා වාට එක පුළුවන් කියලා. හැබැයි විභාගයේදී මේක අතාරිනවද? නැහැ. දන්නේ නැත්නම් ඕ 10 20 30 40 ගහලා හරි උත්තරයක් ගහලා එන්න. හැබැයි මතක තියාගන්න භාගයට දන්න ප්‍රශ්නයක් වුණත් ඕ 10 20 නැතුව විසඳ ගන්න ක්‍රමයක් තියෙනවා. මොකද්ද? භාගයට නෙදන්නේ. භාගයට දන්නවා නම් ඔයා එලිමිනේෂන් මෙතඩ් එකට යනවා. මොකද්ද? ෂුවර් එකටම එන්නේ නැහැ කියලා තියෙන උත්තර දෙක අයින් කරලා දන්න උත්තර දෙකෙන් හරිද ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වගේ සීන් එකක් තියෙන්නේ. ඒ වගේ වෙලාවකදී දන්න උත්තර දෙකෙන් කෝල ෆ්‍රෙන්ඩ් යන්න එපා. කෝල ෆ්‍රෙන්ඩ් කියොත් මොකද වෙන්නේ? අවුරුදු 5ක් ඔයාගේ මේ විභාග දෙපාර්තමේන්තුවෙන් කරන විභාගය කෝල ෆ්‍රෙන්ඩ් යනවා කියලා කියන අවුරුදු 5ක් විභාගේ තහනම් කරනවා. එහෙම නැතුව ඔයා අර 50-50 chance එකෙන් මොකක්ද ලයින් එකක් ගහගන්න. ඊට පස්සේ එනවා ළමයි පළමු කාර්යසන විකුණු උපනතියාගේ මම ඔයාට කිව්වා පන්තිදී අවසාන වශයෙන් මම ඔයාට කියලා දුන්න මොකද්ද? y සමාන අයිත් මම කලින් ඔයාගේ වීඩියෝ එක බැලුවා නම් ඒ වීඩියෝ එකේ මේ තියරි එක සම්පූර්ණයෙන් කියලා දෙනවා. මොකද්ද මම ඔයාට කියලා තියෙනවා හැම වෙලාවෙම කාල ශ්‍රේණි ටයිම් සීරීස් කියන එක කොටස් දෙකකට බෙදෙනවා. එකක් y සමාන t ධන s ධන c ධන r. ඒකට අපි කියලා කියනවා ආකලන සූත්‍රය නැත්තම් ඇඩිටිව් මොඩල් එක කියලා. මේක y සමාන t වැඩි කිරීම s වැඩි කිරීම c වැඩි කිරීම r මල්ටිප්ලිකේටිව් මොඩල් නැත්තම් ගුණන සූත්‍රය කියලා තියෙනවා. මේවට මම ඔයගලන්ට කියලා තියෙනවා මොකද්ද? හරිද? t ධන s ධන c ධන r t ට මම ට්‍රෙන්ඩ් කියලා කිව්වා. උපනතිය. s ට සීසනල් වේරියේෂන් එක නැත්තම් ඍතුමය සංරචකය. s ට තේරෙනවද? ක්‍රිකට් ටීම් එක දිනනවා. මෙහෙම වෙවි හරි උඩට යන්න පුළුවන්. C කියලා කියන අවුරුදු 5කට 6කට සැරයක් එන සයික්ලිකල් එක චක්‍රීය එක R කියලා කියන්නේ කිසි එකකට එන්නේ නැතු ඉතුරු වෙන එක රෙසිඩුවල් එක කියලා කියනවා. හැබැයි විභාගෙදී වාගේ මේ සිලබස් එකේ මේ දෙකම උපකල්පනය කරන බිඳුවයි කියලා සීන් එකෙන් අයින් කරනවා. මේකට එක දාලා මේකට දාලා සීන් එකෙන් අයින් කරනවා. ඔයාගේ ගොඩක් වෙලාවට මේක තමයි ගුණන එක තමයි අහන්නේ. ඒ කියන්නේ y සමාන t දාන ඉන්ස්ටිටියුට් y සමාන t * s. දැන් මෙයා කියන විදිහට සාමාන්‍ය ළමයි ඔය ප්‍රතිශත දශම වලින් දෙනවා කියලා කියන්නේ ඒක ගොඩක් වෙලාවට එන්නේ මෙන්න මේ කියන ක්‍රමයට. තේරෙනවද? ධන 100 ධන 120 කියලා. ඒක ඔයාම දන්නවනේ. රුපියල් 100කට රුපියල් 200ක එකවකලුත් උත්තරේ කීයද? රුපියල් 300යි.
රුපියල් 200කට ගඩොල් 100ක් එක්කව ගන්න පුළුවන්ද? බෑ. එක්කව කරන්න නම් දෙක සමජාති වෙන්න ඕන. හැබැයි රුපියල් 100යි 3යි එක්කව ගන්න පුළුවන්. රුපියල් 3 නෙමෙයි. රුපියල් 100යි 3යි මම 3ක් කියනවා. ඔයා දන්නේ මොනවද කියලා? එක්කව ගන්න පුළුවන්ද? පුළුවන්ද බෑද? බෑ. හැබැයි රුපියල් 100 3ෙන් වැඩි ගන්න පුළුවන්ද? 3ෙන් වැඩි ගන්න පුළුවන්. එහෙනම් ළමයි මොකද කරන්නේ? හරිද? එහෙනම් ළමයි මොකද කරන්නේ? අපි යනවා මේකට. මේ ඇත්තටම දීලා දෙන්නේ ගුණ සූර්ය. y සමානයි t වැඩි කිරීම s. දැන් මෙයා දීලා තියෙන්නේ මොකද්ද? අලෙවි එක කියලා කියන්නේ සැබෑ අගය. y වල උත්තරේ දීලා තියෙන ළමයි t වල උත්තරේ නෙමෙයි. අහන්නේ උපනතිය ට්‍රෙන්ඩ් එක. එහෙනම් y මෙයා කියන පළමු කාර්තුව සඳහා q1 ගේ සත්‍ය ප්‍රමාණය 1600යි. උපනතිය අහන්නේ t දන්නේ නැහැ. ඒට අදාළ x එක කියන්නේ කීයද? ඍණ 120යි. ඔන්න උතන තමයි දැන් ඔයගොල්ලෝ නා ගන්න දැන. ඍණ 120යි කියලා කියන්නේ මම මේක වැඩි කළොත් ඍණ 100යි කියලා කියන ළමයි මේක වැඩි කළොත් හරිද? වැඩි කරන්නේ s කියලා කියන්නේ 100ක් තිබ්බොත් 100න් 20ක් අඩු කරන්න ඕන. 100න් 20ක් අඩු කළොත් උත්තරේ එන්නේ කීයද? 80යි. 100ට 80යි. 0.8යි. එහෙනම් t කියලා කියන්නේ 1600 බෙදනවා 0.8ෙන්. 8 වරක් 2 16යි. උත්තරේ 2000යි. 2000යි තුන්වෙනි උත්තරේ වෙන්න ඕන. හරිද වැරදිද? උත්තරේ හරි. උත්තරේ 2000යි. හරි. නිදිමත අය ඇස් දෙකට වතුර ටිකක් ගා ගන්න. වතුර දිබාය වතුර බෝතලේ අරන් වතුර ටිකක් මේවා කරන්න. නැත්නම් ඔයගොල්ලන්ට රොබින් හුඩ් වගේ හර්න් ප්‍රොටෙක්ටර්ස් කියලා වතුර එකක් බොන්න තමයි තියෙන්නේ. ගණන් ගන්න එපා. ඔව් එහෙම වෙනවා. අපි යන් ළමයි 1.1 ප්‍රශ්නෙට. අපි ආයේ හමු වෙන්නේ නැහැ විභාගයට කලින් මැත්ස් කතා කරගන්න දෙයක් අද කරගෙන යන්න. 1.1 13 උත්තර ප්‍රශ්න අංකය සහ ඔබ පොතේ ලියන්නලු. ඔයා කියවන්න දැන් ආයේ කලබල වෙන්න දෙයක් නැහැ. මොකද කලබල කරලා ඉවරයි මම ඕගලන්ව. දැන් කලබල නැතුව ඕගලන්ට ලියන්න පුළුවන් වෙන්න ඕනේ. right. හරිද? ඊළඟට කියනවා වම් පස දක්වා ඇති එකේ දකුණු පස මේවා කරන්න කියලා. විස්තරාත්මක සංඛ්‍යාවේ අනාගත වටිනාකම දත්තපතමාංගු තීරණ ගැනීම කල්පිත පරීක්ෂාව. ඉංග්‍රීසි වලින් කල්පිත පරීක්ෂාව කියන්නේ මොකක්ද? මොනමොකලයි. කල්පිත හයිපොතෙසිස් ටෙස්ටිං කියන එක. දැන් මේක සමහර අය ඉංග්‍රීසි මීඩියම් යන ගොඩක් කට්ටිය හරි කරලා තිබ්බා. ඕගලන්ගෙත් මම දැක්ක එක්කෙනෙක් හෝ දෙන්නෙක් තියෙනවා. මේ වගේ කාපුවම අනිවාර්යෙන්ම දන්නේ නැති එකක් හෝ දෙකක් තියෙනවා. එතකොට තමයි මීටරේ පාවිච්චි කරන්න ඕන. හරි. බලන්න මම ඔය හතරෙන් වම් පැත්තේ තියෙන හතරෙන් ඔයා දන්නේ එකක් කියන්න බලන්න. ඔයා ඔය වම් පැත්තේ තියෙන හතරෙන් ඔයා දන්නේ එකක් කියන්න බලන්න. නෑ හරි වම් පැත්තේ දැකපු ගමන් නිකන් ඔළුවට එන අදහසක් කියන්නේ. මට තමයි B එක. මොකද අනාගත වටිනාකම. ඒක පොඩ්ඩක් ඔළුවේ අයිඩියා එකක් තියෙනවනේ. දැන් බලමුකෝ ඒකට දකුණු පැත්තේ ඉන්නේ මොකද්ද කියලා. ඒ අනාගතයේ මුදල් කොපමණ ප්‍රමාණයක් වටිනවද යන්න සඳහන් කරයි. ඔන්න දන්නේ එකකින් එකක් ගොඩ දාගත්තා. එහෙනම් B ට එන්නේ කීයද? 4. තව මේ පැත්ත ඉතුරු වෙන්නේ 3යි. දකුණු පැත්ත ඉතුරු වෙන්නේ 3යි. හරි නේද මම කිව්වා? දැන් මේ පැත්තේ තියෙනවා A B C D මේ පැත්තේ තියෙනවා අනේ 1 2 3 4. අනාගත වටිනාකම B කියලා කියන්නේ 4. අම්මේ දැන් ඔන්න සැනසුම් සුසුමක් කෙරුවා. එකක් ගොඩ දාගත්තා. මේ පැත්තේ 3ක් තියෙනවා අර පැත්තේ 3ක් තියෙනවා. හරි දැන් මොකද කරන්නේ? දැන් බලනවා හරි සාමාන්‍ය ලයින් එකක් ගහ ගන්න පුළුවන් තව දෙකක් තියෙනවා. දත්ත මත පදනම් වූ තීරණ ගැනීම විස්තරාත්මක සංඛ්‍යානේ. එතකොට දකුණු පැත්තේ මධ්‍යස්ථයේ මාධ්‍ය සම්මත අපගත විචලන වෙන මිනු භාවිත වෙන දත්ත සාරාංශගත කිරීම වේ කියලා. ඒවා නම් ඕනෙල් කාලෙත් දන්නේවා. එහෙනම් ඔයා හිතන විදියට 3ට එන්නේ වම් පැත්තේ මොකන්ද?
3ට එන්නේ වම් පැත්තේ මොකන්ද? විස්තරාත්මක සංඛ්‍යානය නේද? 3ට එන්නේ විස්තරාත්මක සංඛ්‍යානය නේද? ඒට එන්නේ 3. මගේ අම්මේ. හරිද? ඒට එන්නේ 3. තව 2යි. දත්ත මත පදන මුතිර්ණ ගැනීම කල්පිත පරීක්ෂාව. මේ විභාගෙදි මේ හරහට මෙන්න ඕන කියලා නියමයක් නෑ. කෙලින්ම දින්නත් පුළුවන්. දැන් කියන්න බෑ. දත්ත මත පදන තීරණ ගැනීම. දෙකයි ඒ අනුමාන සංඛ්‍යාන වර්ගයේකී ඒ පක්ෂග්‍රාහී විකල්ප වැඩි උපකල්ප මත විශ්වාසය දැමීමේ අවදානම අඩු කිරීමේට උපකාරී වේ. ඔයාලට මේ B එකට එන්නේ 1ද 2ද? B එකට එන්නේ 2. sorry C එකට නේ. C එකට එන්නේ 2. එහෙනම් D එකට එන්නේ 1. ඔන්න ගොඩ දාගත්තා අමාරුයි කියලා හිතෙච්ච එක. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සමාගම රැකියාව අවස්ථා ඉල්ලුම් කළ 800 දෙනෙකු පිළිබඳ කරන සමීක්ෂණ හෙළි වූ ABC හෝ D යන විශ්වවිද්‍යාල 4න් එකකින් පද ලබාගෙන ඇති බවයි. ඒ විශ්වවිද්‍යාල 4 ලංකාවේ තියෙනවද? ABCD කියලා තියෙනවද? තියෙනවා? නෑ. මේ කල්පිත විශ්වවිද්‍යාල 4ක්. හරිද? ඉන්න එක් විශ්වවිද්‍යාල මෙරගේ අයිතිවගෙන ප්‍රතිශතයන් පහත වටපස්සාවෙන් දක්වා ඇත. වටපස්සාවලට ඉංග්‍රීසි වලින් කියවන්නේ pie charts කියලා. ඔයාලට මේ ජොලියට වගේ බලන්න 100ට 20යි 100ට 15යි 100ට 35යි 100ට 35යි 100ට 25යි 100ට 60යි 100ට 60යි 140යි 100ට 100යි යන ඔක්කොම තියෙනවනේ රවුම තියෙනවා. ඊට වටපස්සාර භාවිතේ ඒසා බී විශ්වවිද්‍යාල උපාධිය ලබා ගන්න සංඛ්‍යා අතර වෙනස ගන්නේ කරන්න ඔක්කොටම කලින් ළමයි ඒකෙන් කොච්චරක් ගත්තද කියලා බලනවා. ඒ කියන විශ්වවිද්‍යාලවල ප්‍රතිශතය කීයද? 115යි. ඔක්කොම කී දෙනෙක් ලිව්වද? 800 දෙනෙක් ලිව්වා. එහෙනම් 800 වැඩි කරනවා 115. හරිද? 800 115 වැඩි කරලා 15 30 60 90 120. උත්තරේ එනවා 120ක් කියලා. අනිත් ගානේ B විශ්වවිද්‍යාලයෙන් 800 වැඩි කරන ළමයි 115. 115 කියලා කියන්නේ B ට 125ක් තියෙනවා. 800 125 කියලා කියන්නේ කීයද? 200යි. මේ දෙක අතර වෙනස කීයද? 200න් 120. කැල් එක දාලා බලන්න 200 කියලා. ඌව ගාන සමාඩය. මට ඒ වෙලාවට අම්මේ අර උස්සලා පොලේ ගහලා රට හිතනවා. හරි. ඊට පස්සේ එකද ව්‍යාපාර තීරණ ගැනීම සඳහා භාවිත කරන සංඛ්‍යාමය මේවලන් දෙක සඳහන් ගන්න. කියලා තියෙනවා. ඒකට ගොඩක් වෙලාවට ඕක සංඛ්‍යානේ මේවලන් කියලා කියපුවම ඇත්තටම ඔයාගේ කාල ශ්‍රේණිය කියලා ඔයා පාඩම් වලින් බලමුකෝ. සංඛ්‍යානේ සම්බන්ධනේ. දැන් වල ව්‍යාපාර සංඛ්‍යානේ සම්බන්ධ පාඩම් වලින් පළවෙනි පාඩමේ චුට්ටක් තියෙනවා. සංඛ්‍යානේ විශේෂයෙන් ප්‍රධාන වශයෙන් සංඛ්‍යානේ සම්බන්ධ වෙන්නේ හරිද? සංඛ්‍යානේ කියන සම්බන්ධ වෙන්නේ දෙවෙනි පාඩමේ ටික සම්බන්ධ වෙනවා. තුන්වෙනි පාඩමේ නෑ. හතරවෙනි පාඩමේ සම්බන්ධ වෙනවා. ඊට පස්සේ පස්වෙනි පාඩමේ සංඛ්‍යානේ සම්බන්ධ වෙනවා. හයවෙනි එකේ සම්භාවිතාව. හැබැයි හත්වෙනි පාඩේ සම්බන්ධ වෙනවා. මොනවද? ප්‍රතිපායන රේඛාව නැත්නම් රිග්‍රෙෂන් ඇනලිසිස්. නැත්නම් ප්‍රතිපායන විශ්ලේෂණයේ කාල ශ්‍රේණි ටයිම් සීරීස් දෙකයි ඇනෝවා මේකෙම තිබ්බා. හයිපොතෙසිස් ටෙස්ටිං කල්පිත පරීක්ෂාව 3යි. හරිද? ඊට පස්සේ තව ගන්න පුළුවන් ඒ වගේ මොකක් හරි ફોකස් කරන්න ගන්නවා නම් රිග්‍රෙෂන් ගත්තා. ඊට පස්සේ අපිට කෝරිලේෂන් කොඑෆිෂියන්ට් සහසම්බන්ධතා සංගුණකේ නැත්තම් ඔයාට ඔය ඔක්කොම අමතක නම් මොකද කරන්නේ? දැන් පේපර් එක ගත්තා. අරගෙන පිටිපස්සේ සූත්‍ර ටික බැලුවා. දැන් ඔයාට මතක නැහැ. බලපුවම මම ගන්න ගේම කොට දා ගන්න හැටි. ඔළුවට එන්නේම නැහැ. මේකේ සංඛ්‍යානේ මොන වගේ මොකලද බලනවා. බලුපුක මම ඔයාට ඔලුවට එනවා. රයිට්. එකක් තියෙනවා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකක් ගන්න පුළුවන් ටූල් එකක් විදියට. එහෙනම් සම්මත අපගමනය ගන්න පුළුවන්. coefficient of variation නැත්නම් විචලතා සංගුණකය. correlation coefficient සහසම්බන්ධතා සංගුණකය. regression analysis. මේක දිහා බලලත් ඔයාලට මොනවා හරි ඕකට ලියා ගන්න පුළුවන්. ඒව තමයි tools වෙන්නේ. right. ඊට පස්සේ අපි යන් හරිද වැරදිද කියලා බලන්න කියලා. ඒසා අපි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරක සිදුවීම නම් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර කරන ළමයි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර කරන මේක ඡේදනයක් තියෙන්න පුළුවන්ද?
හරිද? උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා කන සම්භාවිතාව ඇමරිකාව ඉරානයට ගහන කියන සිද්ධි දෙක. අන්‍යෝන්‍යයෙන් බහිෂ්කාරකයි. ඔයා ඇමරිකාවට ගැහුවොත් නැතත් ඔයා කනවද නැද්ද? ඔයා කනවා. ওই සිද්ධි දෙක සම්බන්ධයක් නැහැ. එහෙනම් මේව රවුන්ඩ් දෙයක් අදිනවා. ඡේදනයක් තියනවද? නැහැ. ඡේදනයක් නැහැ කියන ඡේදනය කීයද? ඡේදනයක් නැහැ කියන ඡේදනය කීයද? බිඳුව. මේක හරිද වැරදිද? මේක හරි. ඊට පස්සේ කාල ශ්‍රේණි විශ්ලේෂණ අනාගත සැලසුම් පිළිබඳව සහාය නොවනු ඇත. කාල ශ්‍රේණි කියලා කියන්නේ ෆෝකාස්ටිං එකක්. අනාගතය කියන්නේ පුරෝගතන එකක්. අනේ දැන් මෙයා කියනවා කිසිම සපෝට් එකක් දෙන්නේ නැහැලු. ඇත්තද? කාල ශ්‍රේණි විශ්ලේෂණ අනාගත සැලසුම් පිළිබඳව සහාය නොවනවා සහාය වනවද? සහාය වෙනවා නොවනවා කියලා කියන්නේ true the false? false වැරදි. එහෙනම් මේ අනුව දරුවෝ මතක තියාගන්න ඔන්න ඒ කොටස වාර දෙන්න ඒ කොටස ඔයාලට පැය භාගයෙන් කළත් ඒ කොටසේ අපිට පේපර් ඩිස්කෂන් එකේදී මේක දිගහැරලා කතා කරන්න පුළුවන් පැය කමාරක් වුණත් ඕනනම් පැය දෙකක් වුණත් කතා කරන්න පුළුවන් මොකද එන්න පුළුවන් සියලු ආවරණ කරලා එහෙනම් අපි තව විනාඩි 5කින් අපි නැවතත් හමු වෙමු B කොටස සාකච්ඡා කිරීම සඳහා ඒ අතර දැන් ඕගොල්ලන්ට දැන් හරි ඒවා වැඩි ඒවා ටික බලලා අප්පුඩි ගන්න දෙයක් නැහැ හරි ඒවා වැඩි ඒවා ටික බලලා ඊට පස්සේ ඔයාලට ලකුණු කීයක් තියෙනවද කියලා අපි ඒකත් මෙතන බලමු එහෙනම් මේක ඔන්ලයින් බලන කවුරු හරි ඉන්නවා නම් ඉන්න මේකේ සෙකන්ඩ් පාර්ට් වීඩියෝ එකක් B කොටසේ වීඩියෝ එකක් ආයෙ වෙනම වැටෙනවා right